හාජිබුවන් ආයුබෝවන් දෙයක් කියන්නට ආවේ මේකේ ප්‍රශ්න තියෙනව නේද? හැබැයි ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ තාත්තෙක් දුවෙක් මරලානේ කපලා කොටලා. කාවවත් ප්‍රශ්න නැහැනේ. දුව මරනදෙන් තාත්තා කපුදෙන් මේ ලෝකේ අනන්ත ප්‍රාණ වේදනාව විඳපුදෙන්. මෙන්න මේකේ ප්‍රශ්නේ. මට අවුලක් නැත්තම් එයාට අවුලක් නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙන්න ඒක තමයි හිතන්නේ මේ ලෝකේ මට ප්‍රශ්නයක් නැත්තම් එයාට ප්‍රශ්නයක් වුණත් කමන්නේ මට ප්‍රශ්නයක් නැත්තම් මේ ලෝකේ අඩින් අඩිය තප්පරෙන් තප්පරේ විනාශයටපත් වෙනවා. තමන්ගේ දුවව කපලා කටලා මරන්න පුළුවන් නම් ඒ තාත්තට මේ ලෝකේ හිතන්න වාගේ දරුවත් කපලා කොටලා පුළුවන් මරන්න පුළුවන්. මේ ලෝකේ සම්පූර්ණ වෙනස් වෙනවා. කොසල් රත්තුමා දැක්කා හීන ගාන. හීන ගානෙන් ඒ හීන එකින් එක එලි වෙනවා. බලාගෙන මේ හීන එලි වෙද්දී ඔයාලගේ තනත් සම්පූර්ණ කලෙලි වෙන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් අසාධාරණ තැන් වල පොඩ්ඩක් කතා කරන්න බලන්න. අමනුස්සකම් සම්පූර්ණ මනුස්සකම් වල රජ යනවා මේ ලෝකේ. ඒ හින්දා අමනුස්සකම් තියෙන තැන සම්පූර්ණම මනුස්සකම් වල පිළිගන්න තැන බවට පත් වෙනවා. තමන්ගේ තාත්තා තමන්ගේ දුව දූෂණය කරනවා නම් තමන්ගේ තාත්තා තමන්ගේ දුව විකුණනවා නම් තමන්ගේ අම්මා දුව විකුණනවා නම් තමන්ගේ තාත්තා තමන්ගේ දරුවා මරලා දානවා නම් මොනවාද මේ සංස්කෘතිය? මොකද්ද මේ අපිට හැම්බලා තියෙන ආගම ධර්මය? මොකද්ද මේ ආගම ධර්මය? අපි නිහඬව ඉන්න කල මේ ලෝකේ සමහරක් විට ප්‍රතිඵල හරි භයානකයි. මම යම් තවලදී කතා කළා දරුවෝ වෙනුවෙන්. ඒ දරුවෝ වල කතා කරන කන්දනවල සමහරක් විට මට ප්‍රායෝගික හම්බුණා නිന്ദා අපහාස සමර්ථනවදී. මම ඒකත් අතල්ලා කළා කාලයක් නියඩ හිටියා. සමහරක් විට මේ ලෝකේ මම්ම තේරුම් ගත්තා වර්ධින් ටික කාලයයි සමහරට හණක් නැගුවොත් ඒ ටික කාලේ හරි හන්න ගලක් කරලා මැරෙන්න පුළුවන් කියලා කළා. මට දරුවෝ ඉන්නවා. හැබැයි මේ ලදල් අහස පොළවත් නුහුණ අපරාධ. තමන්ගේ අම්මා තමන්ගේ ස්වාමි පුරුෂයාට වෙන්න කලින් ආදරණීය හදවත් දෙකක් එකතු වෙනවා. ඒ එකතු වීම ප්‍රතිඵලයක් අතුව තමන්ගේ දරුවෙක් උපදිනවා. ඒ දරුවා හදලා වඩලා මේ දෝතට ගෙනලා අවුරුදු 14ක් විතර උගන්ලා මරලා දානවා නම් පැත්තෙන් උදල්ලෙන් කොටලා මොනවාද මනුස්සකම්. ඒ වගේම තමයි මේට සමගාන කළ හම්බුණා. ඒ ආදර ප්‍රතිඵලයක් ඇටියට හම්බුන විගස පිකිනි වලත් කපන්න නැතුව දරුවෝ මරලා දාපු දරුවෝ කපලා දාපු දරුවෝ අතරමං කරපු දෙමාපියෝ මේ වෙන්නේ අටලෝ දාමන්ට මේ ලෝකේ ලෝක විනාශය පරිස්සම. ඇත්තම පරිස්සම පඩත් දරුවෝ ඉන්නවා. මම හැමතිස්සෙම සමහරවිට දරුවෝ වෙනුම් ගොඩක් දෙනෙක් YouTube එකේ තියෙන මම දරුවෝ වෙනුම් කතා කරලා තියෙනවා. මට තියෙන දරුවෝ අපි සෑහෙන දුක් විඳලා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන සෑහෙන දුක් විඳලා කල මේ තත්ත්වෙට ඉන්නේ. එහෙනම් කරුණාකරලා කියන්නේ ජනාධිපතියෙක් ඉන්නනේ මේ ලෝකේ. ජනාධිපතියෙක් ඉන්න අපිට හරි මහන්සියෙන් හරි කැපෙමින් මේ ලෝකෙට මේ අපේ ලෝකෙට අපේ ලංකාවට දායකරු අnder ජනාධිපතිතුමා. ඒ ජනතුමා දන්නේත් මේ ඇත්ත කතාව කියන උඩින් යන්න විතරයි. එතකොට යටින් ගියා නම් කුරුණෑගල කොළඹට යනකමත් කොළඹ ඉඳන් කතරගම යාපනේ අර කතරගම ඉඳන් යන ප්‍රමාණය තියෙන මාතර අපි කියන්නකො හිතන්නකෝ හතරකොඩේ ලංකා හතර ළමයි කොච්චර ඉන්න හිඟමයි අද. එතකොට මිනිස්සු කොච්චර ප්‍රමාණයක් තමන්ට බින්ගගලක් නැතුව. එතකොට මේ මිනිස්සු මැරෙන්නේ සතුටවත් කියන දෙයක් නැතුව. ළමයි මේක ලෝකේ ඉන්නවා මාර දුක් විඳලා ජීවත් වෙන මිනිස්සු ළමයි. එතකොට ළමා නිවාසවල ඉන්නවා ළමයි සමහරක් විට ලිංගික අපයෝගයන්ට උඩුල. මේ ඇත්ත කතාව. අදතර හඬ වල දෙමු පියු. අපි දන්න දේවල් කියන්නේ
පන්සල් වල ඉන්න සමහරක් විට පොඩි හමුදුරු ලිංග උත්තර දෙන්න වෙනවා. නැතුව නෙමෙයිනේ. කාටවත් කියන්න බෑ දාන හදවතට එකවන පන්සල් එන්නේ 이르දි වෙලා හදලා කල රහත් වෙලා කියලා කළා. ඇත්තම කතාව. එහෙම නැනේ. ඔය හොයලා බලන්න. මේ ලෝකේ පව් ඒ දරුවෝ. මේ ලෝකේ ඉන්න බාර ගන්න දරුවෝ. පව්. ඇත්තම පව්. ඒ හින්දා කරුණාකර කියන්නේ දැන් මේ ඊයේ පෙරදා ඔන්න ළමෙක් කපලවල තාත්තා කපලවල වල. හරිද? ඒතොර තව මාස දෙක තුනකට කලින් අම්මා ගෙදර ආරෝරක් ඇතුව ළමයි දෙන්නව ගඟට දැම්මා අම්මා මරන. ඊට කලින් ඒ දවල් වුණා. ඊට කලින් සමහර දේවල් වුණා. මේ දේවල් පොඩ්ඩක් ගැන හොයන්න. ගමේ ග්‍රාමසේවකෙක් ඉන්නවනේ. එයා ඉන්නේ නිකන් නෙමෙයිනේ. එයා ඉන්නේ දාගෙන OPD එක කරන් ගමට සමුද්දේ බෙදන්නත් මෙව නෙමෙයි. නමුත් ගියන් ගියක් දොඩට යද්දී චුට්ටක් රාජකාටි හා දේවකාර්යතරනේ පොඩ්ඩක් බලන්න. දරුවෙක් එක්ක කතා කරන්න. ඒ දරුවත් එක්ක කතා කරලා දරුවට ඒ මනුස්සයා මානසික මොන මට්ටමේ ඉන්නකට පොඩ්ඩක් හිතන්න. ඒතර කතා කරන්න. ඒතර එයා තේරෙනවා මේ දරුවා ඉන්න වෙනවා. ඒතර එයාට තියෙනවා එයාගේ මේ ප්‍රාදේශීය බල සභාවේ පොලිසිය. එයා යොමු කරන්න. යොමු කරලා ඒ දරුවත් එක්ක කතා කරන්න. නැත්තම් මේ ඔයාලා ඔය නොකරන්න මේ දේවල් ව්‍යාප්ත වෙනවා වැඩි. මේ දරුවෝ තමයි රටේ අනාගතේ. පව්. නිකමට අපි ඇත්තරම අපි රටේ පඩියක් අරගෙන එතන මට ලැබෙන්නේ පඩිය මෙච්චරයි. ඒතර අපි කරන්න ඕන ඔෆිසරේ මෙච්චරයි කියලා තීරණය කරනම් ඇත්තටම වැරදි. ඊට හැකියට ලොකු දෙයක් තියෙනවා. මේ ලෝකේ. රාජකාරී දේවකාරී ගොඩාක් තියෙනවා. හින්දා ඒකින්ද මේක බලන්න රජයේ සේවකෙක් අපි ග්‍රාම සේවකන. ඒතර ගයක් ගානේ ගිහිල්ලා කළා මේ යන ගමන් හේ දරුවෝ ඉන්නවා. දරුවොත් එක්ක කතා කරන්න. කතා කරලා එයාලට තියෙන මේ ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ දරුවෝ කියයි එදාට මට තියෙන මේ ප්‍රශ්න. එහෙම වුණාම මේ වගේ අපරාධ වෙන්නේ නැහැ. කරුණාකරලා කියන්නේ රජයේ නීති හදාන්න මිනිස්සු ඉන්නවා. හැබැයි ඒට එයාගේ දැකීම සුඛ නමුත් මේ පොඩි දෙයක් තියලා කරන්න ඒක කරුවා නම් කවදාකවත් මේ දේවල් වෙන්නේ නැහැ. දරුවොත් එක්ක කතා කරන්න රාමසේව කෙනෙක් ඉන්නා. රාමසේව කතා කරලා ඒ දරුවෝ ප්‍රශ්න ඉදිරිපත් කරන පොලිසියට. දවසම මේ ලෝක සුන්දර වෙයි.